ATM එකෙන් සල්ලි ගන්න ගියා. ගිණුමෙන් සල්ලිත් කැපුණා. ඒත් අතට සල්ලි ආවේ නැහැ. මේක නම් ඉතින් හිත හොඳටම කලබල වෙන වෙලාවක් නේද? හැබැයි හරියටම කරන්න ඕන දේ දැනගෙන හිටියොත් ඇත්තටම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. අපි අද බලමු මේ වගේ වෙලාවක කලබල නොවි පියවරෙන් පියවර මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා. හිතන්නකෝ මේක අපි හැමෝටම හුරු පුරුදු දර්ශනයක්. අපි ATM එකට කාඩ් එක දානවා, අපි රහස් සංඛ්‍යා ගහනවා, අවශ්‍ය මුදල් ගාණත් සටහන් කරනවා. යන්ත්‍රය ඇතුලෙන් අර සල්ලි ගණන් කරන සද්දෙත් හැමින් ඇහෙන්න පටන් ගන්නවා. හැමදේම හරියට වෙනවා වගේ දැනෙද්දි එකපාරටම ස්ක්‍රීන් එකේ එනවා එරර් මෙසේජ් එකක්. ඒ එක්කම ෆෝන් එකට ටින් ගාලා SMS එකක් එනවා ඔබේ ගිණුමෙන් රුපියල් මෙච්චරක් හර කරාත කියලා. සල්ලිත් නැහැ ඒත් account එකෙන් සල්ලි අඩු වෙලා. ඔව් මේ වෙලාවට හිතට පොඩි හරි බයක් දැනෙන එක හරිම සාමාන්‍යයි. හැබැයි ඒ බය එතනින්ම පැත්තකට දාන්න. මොකද මේක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි. මේකට හරිම පැහැදිලි හරිම සරල පියවර ටිකක් තියෙනවා අනුගමනය කරන්න. ඉතින් වැදගත්ම දේ තමයි අර කලබලකාරී මොහොතේ බය පාලනය කරගෙන ඊළඟට කරන්න ඕන දේ ගැන අවධානය යොමු කරන එක. අපි මේ පියවර ටික එකින් එක බලමු. හරි. සල්ලි ආවේ නැහැ කියලා තේරුණ ගමන්ම වෙන කිසි දෙයක් කරන්න කලින් අන්න ඒ ATM යන්ත්‍රය ළඟ ඉනම්ම කරන්න ඕනේ හරිම තීරණාත්මක දේවල් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි කලබල වෙලා එතනින් දුවලා යන්නේ නැතුව පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න එක. දෙවෙනි දේ තමයි අපේ පැමිණිල්ලට අත්‍යවශ්‍යම වෙන සාක්ෂි ටික ඒ වෙලාවෙම එකතු කරගන්න එක. මේ දෙක හරීම වැදගත්. ඉතින් ඇයි අපි පොඩ්ඩක් ඉන්න ඕන? මොකද සමහර වෙලාවට නෙට්වර්ක් එකේ පුඩි ප්‍රමාදයක් නිසා සල්ලි එළියට එන්න තත්පර 40ක් විතර පරක්කු වෙන්න පුරුවා. ඒ නිසා කෑෂ් ස්ලොට් එක, ඒ කියන්නේ සල්ලි එළියට එන තැන හොඳට බලන්න. සමහර විට සල්ලි ඇවිත් එතන හිර වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි කවදාවත් බලෙන් අදින්නවත් අත දාන්නවත් යන්නේ නැත. ඒකෙන් යන්ත්‍රයට හානි වෙන්න පුළුවන්. හරි. ඊළඟට සාක්ෂි. මේ ටික අතේ තියෙනවා කියන්නේ ලොකු ආරක්ෂාවක්. ගනුදෙනුව අසාර්ථක වුණත් සමහර වෙලාවට ස්ලිප් එකක් එළියට එනවා. ඒක අනිවාර්යයෙන්ම අරන් තියාගන්න. ස්ලිප් එක ආවේ නැත්නම් ස්ක්‍රීන් එකේ වැටෙන එරර් මෙසේජ් එකේ පැහැදිලි ෆොටෝ එකක් ගන්න. ඒකම හැම ATM යන්ත්‍රයකම ID එකක්, ඒ කියන්නේ හැඳුනුම් අංකයක් තියෙනවා. ඒකත් ලියාගන්න. අන්තිමට ගනුදෙනුව සිද්ධ වුණු වෙලාව. ඔන්න ඔය ටික තමයි අපේ පැත්තෙන් තියෙන ප්‍රබලම සාක්ෂි. ඔන්න දැන් සාක්ෂි ටික තතේ තියාගෙන අපි යොමු වෙන්නේ මේ මුළු ක්‍රියාවලියම වැදගත්ම තීරණාත්මකම පියවරට. ඒ තමයි බැංකුවට කතා කරන එක. මතක තියාගන්න පහුදා වෙනකල්වත් ගෙදර යනකල්වත් ඉන්න එපා. පුරුවන් නම් අන්නේ ATM යන්ත්‍රයේ ළඟ ඉඳන්ම තමන්ගේ බැංකුවේ 524 හොට්ලයින් එකට කෝල් එකක් ගන්න. මොකද ඉක්මනටම දැනුම් දෙන තරමට විසඳුම ලැබෙන එකත් ඉක්මන් වෙනවා. ඔහොම කතා කරලා සිද්ධිය පැහැදිලි කළාම බැංකුවෙන් විශේෂ අංකයක් දෙනවා. ඒකට කියන්නේ පැමිණිලි යොමු අංකය. නැත්නම් complaint reference number කියලා. මේක තමයි තමන්ගේ සල්ලි ආපහු ලැබෙනකල් තියෙන රන් ටිකට් එක වගේ. ඒ නිසා මේ අංකය කොහේ හරි ලියා ගන්න නැත්නම් ෆෝන් එකේ සේව් කරගන්න. මේක නම් නැති කරගන්න හොඳම නෑ. හරි. දැන් පැමිණිල්ලක් දැම්මා. රෙෆරන්ස් නම්බර් එකත් අතේ තියෙනවා. දැන් ඔළුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කවදා සල්ලි ආපහු ගිණුමට ඒවිද චීන එක. නේද? මේකට යන කාලය ගනුදෙනුව කරපු ATM යන්ත්‍රය අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. බලන්න. සල්ලි ගන්න උත්සාහ කළේ Tamanගේම බැංකුවේ ATM එකකින් නම් සාමාන්‍යයෙන් වැග කරන දවස් 1ක් හෝ 3ක් ඇතුළත සල්ලි ආපහු ලැබෙන්න ඕන. හැබැයි වෙනත් බැංකුවක ATM එකකින් නම් බැංකු දෙක අතරේ තොරතුරු හුවමාරු වෙන්න ටිකක් කල් යන නිසා මේකට වැඩ කරන දවස් 7ක් විතර වෙනකල් ගත වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. දැන් අපි හිතමු අර කලින් කියපු කාල සීමාවත් පහ වුණා. ඒත් තාම සල්ලි ආවේ නෑ කියලා. එතකොට මොකද කරන්නේ? බලාපොරොත්තු අතාරිනවද? නෑ. බලාපොරොත්තු අතාරින්න කොහෙත්ම එපා. පැමිණිල්ල තවත් ඉහළට ගෙනියන්න. ඒකට ලිඛිත බලයක් දෙන්න තවත් විධිමත් බලගතු පියවරක් තියෙනවා. ඒ තමයි ආරවුල් විසඳීමේ ෆෝර්මය. නැත්නම් dispute resolution form එක. ළඟම තියෙන බැංකු ශාඛාවට ගිහින් වෙච්ච දේ පැහැදිලි කරලා මේ ෆෝම් එක පුරවලා දෙන්න. මේකෙන් වෙන්නේ පැමිණිල්ල ලිඛිත සාක්ෂියක් විදිහට පද්ධතියට ඇතුළත් වෙන එක. සාමාන්‍යයෙන් හොට්ලයින් කෝල් එකකට වඩා ලිඛිත පැමිණිල්ලකට ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ නිසා මේක හරිම ප්‍රබල පියවරක්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙනව නේද මේ වගේ සිදුවීමකදී අපිව ආරක්ෂා කරන හොඳම දේ තමයි දැනුවත්කම කියලා.
කලබලකාරී මොහොතකදී බය වෙලා අසරණ වෙනව වෙනුවට මම දන්නවා ඊළඟට කරන්න ඕන දේ කියන විශ්වාසය හිතේ තියාගන්න එක කොච්චර වටිනවද? අන්න ඒ දැනුම තමයි ලොකු අර්බුදයක් වෙන්න තිබුණු දෙයක් සරලව විසඳ ගන්න පුළුවන් පොඩි අපහසුතාවයක් බවට පත් කරන්නේ. ඉතින් ඒ දැනුම ඔළුවේ තියාගන්න එකම ලොකුම ආරක්ෂාවක් නේද?